කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට ප්‍රකාශයක් ගන්න බෑ. ඒක මේ රටේ නීතිය. ඒක තේරෙනවනේ. කියලා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ අහන සිංහල තේරෙනවනේ කියලා. ඒ කියන්නේ සිංහල තේරෙනවද කියලා අහන්නේ මේකේ ලොකු ගැඹුරක් තියෙන අර්ථයක්. සුදත්ත කන්ටේනර් වලින් ආවේ මොනවද? ඒවා පිට කිරීමට ආධාර අනුවල දුන්න මිනිස්සු කවුද? ඒවා තුළ තිබුණේ මොනවද කියලා විශේෂ විමර්ශනයක් කරන්න කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ. මේ කාල සීමාවට කන්ටේනර් කොච්චර පිටමං කරාද? රතු දත්ත කන්ටේනර් කීයද? කොළ දත්ත කන්ටේනර් කීයද? කහ දත්ත කීයද? ඔක අහලා දැන් මේකේ තියෙනවා තායිලන්තයේ තායිලන්ත රාජ්‍ය රේගු ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවානේ. තායිලන්ත රේගුව හරහා තොරතුරු ලබා ගන්න ඕන නම් මේ රටට ගෙනාපු කන්ටේනර් කොපමණ ගෙනාවද? දෙසැම්බර් 13 කාල සීමාවේදී අපි පිටමං කරපු කන්ටේනර් පරීක්ෂාවෙන් තොරව ඒවා ආවා කියනවට තායිලන්ත රාජ්‍ය හරහා නම් ඒ තායිලන්ත රාජ්‍ය හරහා රේගු ඩිපාර්ට්මන්ට් එක හරහා අපි තොරතුරු ලබා ගන්න යුතුයි කොපමණ කන්ටේනර් ප්‍රමාණයක් මේ රටට ආවද කියලා. නේ අර්ජුන අද කියන කතාව අහන්නෙත් නෑ. එහෙනම් හෙට දවසේදී යම්කිසි බ්ලාස්ට් එකක් වුණොත් ඒකට මේ ආණ්ඩුවක් කියන්නේ CID වක් කියන්නේ පොලිසිය වක් කියන්නේ ඔය ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් කතා කරන ආරක්ෂක ලේකම්ලා වල් කියන්න ඕන අර බංකුවක් කරන් දෙන්න ටියුෂන් දෙන්නම් එන්න නැෂනල් සිකියුරිටි ගැන කියපු ඇමතිතුමාලක් වල් කියන්නේ. ඒ සියලු දෙනාට මේක වක් කියනවා. අයිබන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි වයිසල් TV ඔස්සේ හමු වෙනවා. ඉතින් මතක් කරන සුපුරුදු පරිදි අපේ වයිසල් TV YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න. ඉතින් එතකොට මේ වගේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද අපි හඳුනාගමු අපේ වැඩසටහන සම්බන්ධ වෙන අනිත් කෙනා කවුද අද අපේ එක්ක සම්බන්ධ වෙන්නේ කවුද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් කතා බහට ලක්වන මාතෘකා කීපයක්ම ඔහු ජනගත කරනවා, කතා බහට ලක් කරන විශේෂ පුද්ගලෙක්. ඉතින් නමින් අපි සඳහන් කරොත් චානක බණ්ඩාර. ඉතින් ඔහු ජනාර්ගල ඒ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඔහුත් එක්ක තමයි අද අපි සංවාදය ගෙනෙන්නේ. ඉතින් අපි ඔහුව ආදරෙන් සාදරයෙන් පිළිගන්න අයිබෝන පුතුන්ට. ඔව් දැන් චානක දැන් අපි ගොඩක් දිනෙක දාගන්නවා අත්තර සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ හඳුනනවා. ඉතින් ගොඩක් කතා බහට ලක් කරන මාතෘකාව මේ දවස්වල කතා කරන්නේ. ඊයේ පෙරේද අත්තරම අපි කතා කරපු මාතෘකාව ගැන පොඩ්ඩක් පළවෙනියෙන් කතා කරලා ඉමු. මේ අර කන්ටේනර් 323 ගැන ඔබ කතා කරා. ඉතින් ගිහින් ඒ සම්බන්ධයෙන් CID වලට පැමිණිලි කරනවා, තැන් වලට පැමිණිලි කරලා මේ ඒ ගැන හොයා බලන්න කියලා මේ හඬක් නගනවා ඇත්තටම අපි දකිනවා. ඉතින් මොකක්ද ඇත්තටම මේකේ සුල මුල මොකක්ද ඇත්තටම මුල මොකක්ද ඔයයි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ ඇත්තටම? අපි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ යම්කිසි රටක නැෂනල් සිකියුරිටි එකක් කියන දේ තියෙනවා. ඔව්. එතකොට දැන් ජාතික ආරක්ෂා සම්බන්ධ ප්‍රධාන මර්මස්ථානයක් තමයි ඕනෑම රටක තියෙන රේගු ඩිපාර්ට්මන්ට් එක. ඔව්. ඒ රේගු ඩිපාර්ට්මන්ට් එකේ යම්කිසි අර්බුදයක් ඇති වුණොත් ඒතර ඒක මේ යම්කිසි රටක නැෂනල් සිකියුරිටි එකට බලපානවා. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් මේ ගැන කතා කරන්න හේතු වුණේ රටක නැෂනල් සිකියුරිටි එක කියන්නේ ජාතික ආරක්ෂාව කියන සම්බන්ධය කියන්නේ ඒ සම්බන්ධව තියෙනවා රාජ්‍යයකට වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන රාජ්‍ය බැඳිලා ඉන්නවා. ඒ රාජ්‍ය වෙනුවෙන් කටයුතු කරන ආයතනය තමයි ඒ යම්කිසි රටක ආනයන අපනයන කටයුතු සිදු වෙනකොට ඒ අදාළ ආයතන වල බලධාරීන් ඒවට පත් කරලා තියෙන රාජ්‍යය. ඒතර ඒකේ රේගු දෙපාර්තමේන්තුව තමයි ප්‍රධානම කාර්යභාරය කරන්නේ. යම්කිසි රටකට වාණ්ඩ අපි අපනයනය කරනවා නම් නැත්නම් ආනයනය කරනකොට හරි ඒ මර්මස්ථානයේ සිකියුරිටි එක හරියටම තියෙනවා. ඒතර බරපතල සැකයට තුඩු දෙන කාරණය තමයි. එතකොට මේ අපි දන්නවා රතු දත්ත කන්ටේනර් කීපයක් පරීක්ෂාවකින් තොරව මුදාහැරියයි කියලා විශේෂ විමර්ශන කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවක් නිර්දේශ කරලා තිනවා රතු දත්ත ලේබල් එහෙම මුදාහැරින එක වැරදි කියලා. ඒක සාමාන්‍යයෙන් රටක අපි කිව්වොත් කවුරු ඕඩර්ස් දුන්නත් කවුරු නියෝග දුන්නත් වරාය කොපමණ තදබදයක් තිබුණත් ඒ බහලුම් නිදාස් කිරීමේදී ඒ නියමිත ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමෙන් තොරව ඒවා මුදාහැරියොත් ඒ ආනයනය කරන බහලුම්තර යම්කිසි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මහජන සෞඛ්‍යයට මහජන ආරක්ෂාවට ඒ කියන්නේ මහජනතාවගේ ජන ජීවිතයට බලපාන ආකාරයට තර්ජනාත්මක දේවල් තිබුණොත් ඒක සම්පූර්ණ අවුල්සහගත රටක් බවට පත් වෙනවා. එතනදී අපි කරේ අපි දන්නා පාර්ලිමේන්තු එකේ පැහැදිලි ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට ප්‍රකාශයක් ගන්න බෑ. ඒක මේ රටේ නීතිය. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ යම්කිසි වගකීමකින් മന്ത്രിවරයෙක් ප්‍රකාශ කරනකොට කතානායක අහනවා එතනදී ඊටු මූලාසනේ ඔබ වගකීමෙන්ද කියන්නේ.
එතකොට අපි අර්ජුනා මන්ත්‍රීවරයා පැහැදිලිව ප්‍රකාශ කරනවා එතුමා ප්‍රකාශ කළා කියනවා එතුමා දමිළ ජාතිකයෙක් වුණත් සිංහල තේරෙනවනේ කියලා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ අහන සිංහල තේරෙනවනේ කියලා. ඒතර ඒ කියන්නේ සිංහල තේරෙනවද කියලා අහන්නේ මේකේ ලොකු ගැඹුරක් තියෙන අර්ථයක්. ඒතර අර්ජුනා කියන කතාව තුළ තමයි අපි ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරන්නේ මෙන්න මේ කියන දෙසැම්බර් 12 13 කාල සීමාව සහ ඒ කාල සීමාවට අදාළව කන්ටේනර් කියන්නේ එතන නිෂ්කාශනය කිරීමේදී ඊට අදාළව තායිලන්තය හරහා තමයි මේ කන්ටේනර් බහලුම ආව කියලා කියන්නේ. ඒක පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ අර්ජුනා. ਉਹ පැහැදිලිවම කියන්නේ LTT සංවිධානයට අයත් ඔහුගේ නායකයාට අයත් අභියාවුද ආවා කියන. බරපතල ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා පාස්කු ප්‍රහාරයට කලින් ඔය විජේදාස රාජපක්ෂම පාර්ලිමේන්තු එකේදී කිව්වනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්තවාදී ප්‍රහාරයක් වෙන්න පුළුවන්. ඔවුන් මේකට සූදානම් වෙනවා. ඒතර එදා ඒ ප්‍රකාශය ගණන් ගත්තේ නැහැ සත පහකට. ඒක CID ගේ සම්බන්ධයෙන් අහුම්කන් දුන්නේ නැහැ. රාජ්‍ය බුද්ධිංශ ක්‍රියාත්මක වුණේ නැහැ. නැෂනල් සිකියුරිටි එක බලපල්ලට ගියා. දැන් මේ වෙනකොට කමිටුව නිරීක්ෂණ කමිටුව පත් කරව කියන නම් මේක අවුලක් තියෙනවා කියලා. ඒ අවුලට වග කියන්න මිනිස්සුන් අත්තට උඩ ගන්නවා. අපි CID ට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. CID යා කරන පැමිණිල්ල බාර ගන්නව නැද්ද කියලා. CID ගේ රිසෙප්ෂනිස්ට් එහෙට කතා කරනවා මෙහෙට කතා කරනවා නා විහිළුවක් නෙවෙලා තියෙන්නේ. කියන්නේ රටක තියෙන ජාතික ආරක්ෂා සම්බන්ධ කියන ප්‍රශ්නේ දැන් ආණ්ඩුවට විහිළුවක් කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විහිළුවක් කියලා හැබැයි සමාජයේ ඊට වැඩිය වගකීමෙන්තුව ප්‍රශ්න කරනවා අදාළ ආයතන වල. අපි පුරවැසියෝ විදිහට අපේ වගකීම අපි රටේ පුරවැසියෝ විදිහට අපේ වගකීම රටේ පුරවැසියන් වලින් අපි ඉෂ්ට කරන මොහොතක තමයි අපි මේ ඉන්නේ. ඒ හරහා අපි සෑහෙන බලපෑමක් කරනවා මේ රතුදත්ත කන්ටේනර් වලින් ආවේ මොනවද? ඒවා පිට කිරීමට ආධාර අනුබල දුන්න මිනිස්සු කවුද? ඒවා තුළ තිබුණේ මොනවද කියලා විශේෂ විමර්ශනයක් කරන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරේ. ඔව් කරලා තියෙන ඇත්තටම ඉල්ලීමක් කරලා තියෙන්නේ මේ ඔබ ගිහිල්ලා තොරතුරු බාර දීලා එහෙම එකක් නෙමෙයි. ඔව්. කියන්නේ මේක හොයන්න කියලා මේ අපරාධ දැන් තොරතුරු සොයා ගැනීමට තමයි පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. CIDයක් තියෙන්නේ. ඒතකොට දැන් ඊයේ ප්‍රවෘත්තියක් පළ වෙනවා මේ ප්‍රධාන මාධ්‍යවල අර්ජුනාට CID එකෙන් ඉන්න කිව්වා. මම ගියාම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ නිලධාරීන් නිකන් මේක විහිළුවක් බවට පත් වෙලා වගේ මේ අනේ මේ ඔයාලගේ දිනන මොනාරි ෆයිල් එකක් දෙන්න කියලා අර්ජුනාගෙන් ඉල්ලනවා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර්ජුනාගෙන් ෆයිල් එක ඉල්ලන්නේ නෙමෙයි තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අහන්න ඕන රේගු දෙපාර්තමේන්තුවෙන් මේ කාල සීමාව ඇතුළත කන්ටේනර් කොච්චර පිටමං කරාද? රතුදත්ත කන්ටේනර් කීයද? කොළදත්ත කන්ටේනර් කීයද? කහදත්ත කීයද? ඕක අහලා දැන් මේකේ තියෙනවා තායිලන්තයේ දැන් තායිලන්ත රාජ්‍ය රේගු ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවානේ. තායිලන්ත රේගු හරහා තොරතුරු ලබා ගන්න ඕන නම් මේ රටට ගෙනාපු කන්ටේනර් කොපමණ ගෙනාවද? දෙසැම්බර් 13 කාල සීමාවේදී අපි පිටමං කරපු කන්ටේනර් පරීක්ෂාවෙන් තොරව ඒව ආව දිනවල තායිලන්ත රාජ්‍ය හරහා නම් ඒ තායිලන්ත රාජ්‍ය හරහා රේගු ඩිපාර්ට්මන්ට් එක හරහා අපි තොරතුරු ලබා ගත යුතුයි කොපමණ කන්ටේනර් ප්‍රමාණයක් මේ රටට ආවද කියලා. අන්නේ ගත්තක තමයි බෙස් කරන්න ඕන. අර්ජුනාගෙන් ගිහිල්ලා මේ ෆයිල් එකක් අහලා හරියන්නේ නැහැ. CID තොත්ත බබ්බුද නැත්නම් ආණ්ඩුවට ඕන දේ CID කරනවද නැත්නම් CID ට ඕන දේ ආණ්ඩුව කරනවද කියන එක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඔව් දැන් මේ ආණ්ඩුව ප්‍රකාශ කරන විදිහට එක්තරා කොටසකට විශේෂකරණය කිරීමක් කරලා ඒ කන්ටේනර්ස් ටික තමයි ඔය නිෂ්කාශනය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක අවුරුදු ගාණක් ඒ කට්ටිය හරියට මේ ආදායන කටයුතු කරපු නිසා ඒ ආයතනයේ ඒ පුද්ගලයන්ට මේ වාසිය ලබා දීලා දෙනවා කියලා එහෙම කතාවක් කියනවා මම. ඔව් දැන් චෝදනා තියෙනවා. දැන් අපි කියමු ආයතනයට වාසියක් ගියා කියලා. ආයතනයට යන වාසියට වැඩි බරපතල අවාසිය තියෙන්නේ ජාතික ආරක්ෂාවට සහ මහජන සෞඛ්‍යයට තියෙන තර්ජනය. දැන් ඕනෑම පුරවැසියෙකුට බියෙන් සැකෙන්තරව ජීවත් වීමේ අයිතිය ආණ්ඩු ව්‍යවස්ථාවේ තියලා දෙනවා. දැන් අර්ජුනා කියන කතාවත් එක්ක බියෙන් සැකෙන් තමයි දැන් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ බියෙන් සැකෙන්තරව ජීවත් වීමේ නිදහස ආරක්ෂා කරන්න ඕන රාජ්‍ය ස්ටේට් එක. ඒක ස්ටේට් එකේ පාලකයාගේ ආරක්ෂා කරන්න ඕන. ඒතර පාලකයාගේ යුතුයකම තමයි ස්ටේට් එකේ ආරක්ෂාව තහවුරු කරන එක. දැන් අර්ජුනා කියනවා මේ ස්ටේට් එකේ ආරක්ෂාව අනාරක්ෂිතයි. ඒක රේගු දෙපාර්තමේන්තුව දූෂිතයි. ඒතර පැහැදිලිවම දැන් ආණ්ඩුව තීරණයක් ගන්න ඕන නේද දැන්? අදාළ විශේෂ කටයුතු භාර අමාත්‍යවරයා ඉන් රයිටින් දීලා තිනවා ලිඛිතව දීලා තිනවා මෙන්න මේ කන්ටේනර් 400 හරි 500 රිලීස් කරන්න කියලා. අමාත්‍යවරයාගේ ඉන්න වග උත්තර කරුවෙක් කියනවා. අමාත්‍යවරයා විශේෂ භාර කටයුතු අමාත්‍යවරයා ඒකට වග කියනවා. රේගෝද ජෙනරාල්ව දැන් හරිනම් රේගෝද ජෙනරාල් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරනවා. ඒ කන්ටේනර් බාරගත් නිලධාරීන් කවුද? රිලීස් කරපු අය කවුද? ආවේ කවද්ද? පිටමං කරේ කවද්ද?
ඒතර තායිලන්තේ කොපමණ කන්ට්‍රැක්ට් ප්‍රමාණයක් ආවද කියන එක තාම අපි දන්නේ නැහැ. තායිලන්ත තානාපති කාර්යාලය එහෙම මේ රටේ නීති කෘත්‍ය කරන ආයතනයක් තාම එහෙම විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු පටන් ගන්න තියෙනවද කියලා අපිට තාම බරපතල සැකයක් තියෙනවා. මොකද අර්ජුනා කියන ප්‍රකාශයත් එක්ක CIDට ගියාම මෙතන මේ නිකන් ආනේ මේ ඉන්නස කියලා බොහොම නිකන් මිහිලුවක් වුණා කියලා තමයි අර්ජුනා කියන ප්‍රකාශයෙන් අපිට හැංගෙන්නේ. ඒ කියන්නේ මේ සැකයක් තියෙනවා මේක යටපත් වෙයි මොකද්ද කියන්නේ විමර්ශන සිද්ධ වෙන්නේ නැති වෙයි වගේ. ඔය දැන් මේ හරියට මේ ඉන්ක්වයරි කරොත් රේගුවත ජෙනරාල් වගේ ඉඳන් ගෙදර යන්න ඕනනේ. රේගුවත ජෙනරාල් මේකට වක් කියන්න ඕන. කවුරු මොනා කිව්වත් මොන විදියට ඕඩර්ස් දුන්නත් රතුදත්ත කන්ටේනර් තියෙනවා නම් ඒවාගේ තනකොළ කපට මැෂින්ද වීසි කැති ගහන ඒවාද අවියාවුද මන්නද කඩුද දුවක්කුද බෝම්බද කියන එක ඒවා සැකහැර දැනගන්න ඕන. ඒවා ඇතුලේ මේ අපි කිව්ව වෙන මොනවාද කියලා දැන් එතකොට රජයට වෙච්ච අලාභය මොකක්ද කියලා පියව ගන්න පුළුවන්. දැන් රේගෝ කියන්නේ රජයට ඩොලර් ආදායම ගේන තරන්නේ. එතකොට දැන් ඒ ආදායම කොච්චරද පාඩුව කොච්චරද මොකද්ද මේ රටට වෙන හානිය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක යට ගහන්න හදනවා කියන එක තමයි රටේ සමාජයේ ලොකු කතිකාවතක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් රේගෝද ජෙනරාල් ඇතුළු අදාළ වගයුතු පුද්ගලයෝ සම්බන්ධ විමර්ශනයේ අතරතුර මේවා ජාත්‍යන්තර මට්ටමේ විමර්ශන ආරම්භ කරනකොට කොහොමද මේ කන්ටේනර් මෙතනට ආවේ? දැන් තායිලන්ත රජුනේ විමර්ශනයක් ආරම්භ කරනවා ඒ රේගෝ සම්බන්ධ. අපි තායිලන්ත තානාපති කාර්යාලයට ගිහිල්ලා තායිලන්ත තානාපති කාර්යාලයට පැහැදිලිවම ඉල්ලීමක් කරා. දැන් මේක ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වෙලා තිනවා වර්තමාන පාර්ලිමේන්තුවේ ඔබගේ රාජ්‍යයට එරෙහිව මේ ප්‍රකාශ කරනවා. දැන් ඔබතුමාලගේ රාජ්‍ය ස්ථාවරය ප්‍රකාශ කරා. අපි තානාපති කාර්යාලයේ ස්ටේට්මන්ට් එකක් දෙනවා. අපි වෙනකොට මේ ලිපිය බාර දීලා තියෙනවා. අපි මේ සතිය ඇතුළත අපේ ස්ටේට්මන්ට් එක ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ අදහස මොකද්ද ප්‍රකාශ කරන්න කියන එක. ඔව්. එතකොට දැන් අර පසුගිය කාලේ ඔබට මතක ඇති අර බහලුම් නිෂ්කාශනයට ලොකු ප්‍රශ්නයක් ආවා. එතකොට පාර දිගේ ඔය කන්ටේනර්ස් මේව නවත්තගෙන ඉන්නවා අපි දැක්කා. එතකොට ඔක මේ රජේ පත් වුණාට පස්සේ වෙච්ච සිදුවීමක්. එතකොට ඒකත් එක්ක ඔබට නිකන් සැකයක් හිතෙන්නේ නැද්ද මේක ඇතුලේ මොකද්ද මෙහෙම වුණා ඊට පස්සේ මේ වගේ සිද්ධියකුත් වුණා මේ අතරේ මොකක්ද සම්බන්ධයක් වගේ. අර්ජුනා කියන ප්‍රකාශයයි වලායේ ඇතිවෙච්ච නිර්මාණය වෙලා තිබිච්ච බහලුම් තදබදයයි ඒ හරහා 323ක් කන්ටේනර් ඇතුළත අවියාව තිබුණා කියන මතයයි දැන් මේකේ ගැළපීමක් සිද්ධ වෙනවනේ. අර්ජුනා කියනවනේ වකීමෙන් ප්‍රකාශ කරනවා කියලා. අර්ජුනා කියන ප්‍රකාශයත් එක්ක වරාය ඇතුළේ තදබදය. ඒතකොට ඒකම ඒ හරහා මේ කන්ටේනර් වල තියෙන දේවල් ක්ෂණිකව ලහිලහියේ පිටමං කරපු එකට ඇතුළත රේගු නිලධාරී දූෂිත රේගු නිලධාරීන් තෝ රේගුවේ ඉන්නවා. එතකොට ඒ දූෂිත රේගු නිලධාරීන් හින්දා තමයි මේ රට ඩොලර් ආදායම අහිමින්නේ. එතකොට අද වරායේ නැත්තම් ස්ථාන තියෙනවා ඒවා CCTV කැමරා කරන්න බැරි තැන්. ඒ නීතිය ඉදිරියේදී සාමාන්‍ය පොලිසිය OIC කෙනෙක්ට ගිහිල්ලා වරාය ඇතුළට ගිහලා ඒ ඒරියා පරිශ්‍රයට යන්න බැරි තැන් තියෙනවා. එහෙම තත්ත්වයන් මේ වරායේ තියෙනවා. ඒ තරම් බල අධිකාරියක් මේ රේගුව පවත්වාගෙන යනවා. ඇත්තටම දැන් වෙන්න ඕන මේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් මේකට වල් කියන්නේ. අමාත්‍යවරයා නියෝගයක් දුන්නත් ඒ කියන්නේ දේශපාලඥයෝ දෙන නියෝග ක්‍රියාත්මක කරන්න රජ නිලධාරීන් බැඳලානේ අනීතික නියෝග. උන්ට පෙන්වලා දෙන්න උනා මේක පිටමං කිරීම ඇතුළත මේකේ යම් කිසි තරජනාත්මක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධව සෑහීමකට මේ ආණ්ඩුව පත් වෙන්නේ නැහැ. ඒක බෝල් එහෙට මෙහෙට බැක් කර පාස් කරන බෝල් එක. හැබැයි යම් කිසි වෙලාවක මෙතනින් එහාට මේ රටේ යම් කිසි විපරීමක් ප්‍රහාරයක් අන්තවාදී ප්‍රහාරයක් මොනියම්මෝ ප්‍රහාරයක් එල්ල වුණොත් අර්ජුනා කියන කතාවත් එක්ක ගැලපෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඒක අර්ජුනා කියන කතාව එදා කියපු කතාව විජේදාස රාජපක්ෂ කියපු කතාව එදා ඇහුවෙත් නැහැ. අර්ජුනා අද කියන කතාව අහන්නෙත් නැහැ. එහෙනම් හෙට දවසේදී යම් කිසි බ්ලාස්ට් එකක් වුණොත් ඒකට මේ ආණ්ඩුවක් කියන්නේ. CID වක් කියන්නේ. පොලිසිය වක් කියන්නේ. ඔය ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් කතා කරන ආරක්ෂක ලේකම්ලා වල් කියන්න ඕන. අර බංකුවක් කරන් දෙන්න ටියුෂන් දෙන්නම් එන්න නැෂනල් සිකියුරිටි ගැන කියපු ඇමතිතුමාලක් වල් කියනවා. ඒ සියලු දෙනාටම මේක වක් කියන්න වෙනවා. ඔව් ඒ වගේ බරපතල තත්ත්වයක් තමයි රට ගැන මේ ගැන අදහසක් තියෙන්නේ ඇත්තටම රට තුල මේ බොයනි සමාජ ක්‍රියාකාරීනුත් කතා කරන්න ඕන ගැන තමයි. ඉතින් මේ ඉදිරියට මොකක් වෙයිද ඇත්තටම මේක ඔබ හිතන්නේ යට ගහයිද නැත්නම් ක්‍රියාත්මක කරයිද ඔබ රටට හෙළිදරුවක් කරයි කියන විශ්වාසයක් මොකක්ද තියෙනවද ඇත්තටම? දැන් කොහොමත් මේ කන්ටේනර් ටික පිට වෙලා ඉවරයි.
දැන් වැරද්ද වෙලා ඉවරයි. ඒතකොට වැරද්ද වෙලා ඉවර හින්දා ඒගොල්ලෝ කවදාකවත් මේවා ඇතුලේ ගියේ මොනවද කියන එක බැලන්ස් කරන්න බලනවා මිසක් තම තමන්ගේ නිලතල ටික බේර ගන්න, තම තමන්ගේ බලධාරීන් බේරෙන්න, තම තමන් එතකොට මේක වහන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. දක්ෂ උපායශීලී විමර්ශනශීලී කණ්ඩායම් වල දක්ෂතාවය අනුව තමයි ලංකාවේ ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය සහ බුද්ධිමය තත්ත්වය අනුව තමයි මේක ලිදරව් වෙන්නේ. නැත්තම් මේක රේගුවද්දස්ස ජෙනරාල් කියන දේ අහලා අපි මේ කන්ටේනර් පෙට්ටිය ගෙනාවේ රතුදත්ත කන්ටේනර් පෙට්ටිය තිබ්බේ රතුදත්තේ කන්ටේනර් පෙට්ටිය යවලා තියෙන්නේ. කියන්නේ මේක අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ කියන එකනේ. පරීක්ෂා නොකරක වරදක් නේ. එහෙනම් ඒ වරදට වග උත්තර කරු වෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලන්න නිතරම මේක බැලන්ස් කරගන්න. ඒතර ඒගොල්ලෝ ආණ්ඩු උපදෙස් දෙන්න පුළුවන් හැමතිස්සෙම නෑ සර් මේමයි මේකේ අවුලක් නෑ අපි මේක මේක ප්‍රශ්නයක් නෑ කියලා. ඔත් එහෙම අවුලක් ඇතුළේ මේ අවුලක් තියෙනවා. ඔව්. දැන් ඔබ හිතන්නේ දැන් මේ සමස්ත ආණ්ඩුව දිහා බලමු දැන් ඔය එක කාරණාවක් විතරයි ඔබ කතා කරන්නේ. දැන් මේ ආණ්ඩුව මේ ආරම්භයේ සිටම ඇති වෙන මේ ගැටලු. ඔව්. අපි රිලා සංගරණයක් කරා. එතකොට තව එතනින් පටන් අරගෙන ඒ යම්බු නිදහන්නේ පටන් ගත්තේ. එතකොට ඒ වගේ ගණනාවක් තියෙනවා. දැනට එතකොට මේ වගේ ප්‍රශ්න වලට ඇයි මේ කියන්නේ මාතෘකා එළියට එනවා අර ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් ආවා. ඒක එහෙම නැතුණා අර බස් වලට කෑලි ගලවන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ දේවල් මේ කර ඉන්නවා. දැන් දැනට දැන් ජනතාවගේ ප්‍රශ්න එහා පැත්තෙන් අනිත් පැත්තට වැඩි වෙලා තියෙනවා. දැන් විදුලි බිල 115කින් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නත් මේ ආණ්ඩුව තුළ තියෙනවා. මොකක්ද ඇත්තට මේ තත්ත්වය සමස්තය බලනකොට මොකක්ද හිතෙන්නේ? සමස්ත ක්‍රියාදාමය තුල මාස 8ක් ගත වෙලා තියෙනවා. නමුත් මේ මාස 8 තුල ගතවීම තුල ජනතාවට තියෙන්නේ මැටි ඇමතුරු ටිකක් මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා ඉන්නවා. නමුත් ඒ අල්ලස දූෂණය සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තිබෙන ජනතාව පොඩි සතුටකින් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැක්කා අධිකරණ අමාත්‍යවරයා අධිකරණයෙන් පරිබ්‍රාහනය මේ පාර්ලිමේන්තුවේ පරිබ්‍රාහනය ප්‍රකාශ කරා මේ ආණ්ඩුවේ හින්දා තමයි මේ තීන්දුව දෙන්නේ කියලා. එතනදී අපිට පේනවා අධිකරණ ක්‍රියාදාමයේ අමාත්‍යවරයා බලහත්කාරයෙන් පැහැරගෙන ප්‍රකාශ කරනවාද කියන එකත් ඒක අධිකරණයට අපහාසයක්. හැමදාම අධිකරණයේ ස්වාධීනයි. අධිකරණයේ දෙන නිදහස් ස්වාධීන තියෙන්නේ. යම් කිසි අධිකරණයෙන් යම් පුරවැසියෙකුට දීපු තීන්දුවක් සම්බන්ධයෙන් ඔහුට තවත් සාධාරණයක් වෙන්න ඕන නම් ඔහුට අභ්‍යාචන අධිකරණයට යන්න පුළුවන්, මහාධිකරණයට යන්න පුළුවන්, අභ්‍යාචන අධිකරණයට යන්න පුළුවන්, ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙන රටේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ දෙගොල්ලෝ කියන්නේ එකපාරට දැන් දෙන්න බෑ කියලා. දැන් උපාධිධාරීව කවුද පාර බැස්සුවේ? පහුගිය කාලවල ඔය ඉන්න JVP NPP සෙට් එකනේ පාර පුරා බැල දියව් රැකියා දියව් කියලා පාරවල කෑගව. අද මොකද්ද ලාල්කාන්ත කියන්නේ? දැන් අපිට රස්සාවල් දෙන්න බෑ, රජයට රස්සාවල් දෙන්න බෑ, ලාල්කාන්ත කියන අපේම රස්සාවල් බලාපොරොත්තු වෙන්න එපා. එදා රනිල් වික්‍රමසිංහ කිව්වෙත් ඕකනේ. රජයට රස්සාවල් දෙන්න බෑ, උපාධිධාරී රස්සාව රජයෙන් හොයා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. එදා රනිල් කියපු දෙයම අද ලාල්කාන්ත කියනවා. හරිද? එතකොට එදා ඉන්දියානු ව්‍යාප්තවාදය විරුද්ධව කැරලි ගහන මිනිස්සු 60000ක් ජීවිත පූජා කරන මිනිස්සු. එතකොට ඉන්දියාවේ පරිප්පු ටිකයි ටාටා බස් එකයි ඔක්කොම එපා කියව මිනිස්සු අද ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරන්නේ නැතුව ඉන්දියානු සරණං ගච්ඡාමි කියලා ඉන්නවා. එතකොට දැන් අද වෙනකොට මේ රටේ ඉන්දියානු මැදිහත්කරණය ඉන්දියානු බලපෑම උපරිම තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒතර මේවා ගැන මිනිස්සු කතා කරන්නේ නැහැ. එතකොට ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුම් මොනවද කියලා ජනතාව දන්නේ නැහැ. ආණ්ඩුවට චෝදනා කරන මොනවද ඒ ගිවිසුම් එළිදරව් කරන්න කියලා. අපි දකින දේ තමයි මේ ආණ්ඩුව පුරුදු පාරෙම අදත් යනවා. රනිල් වික්‍රමසිංහ ගිය පාරෙම හෙටත් යනවා. මේ රනිල් පාර්ට් 2. එතකොට නරේන්ද්‍ර මෝඩි කියන්නේ ඉන්දියාව දකුණු ආසියාවේ ලොකු බලවතෙක්. එතකොට අපි දකුණු ආසියාවේ තියෙන මේ දූපත් රාජ්‍ය. නමුත් ඔබ දන්නවා ඇති අපි 1989 මම මේක කතා කරන්නේ ඉන්දියාවට එරෙහිව කරපු අරගලය. JVP එක ජනතාව පාට ධම්මලා කරපු අරගලය තුල ඉන්දියානු විරෝධයක් ගෙනාවා. එදා තරුණයෝ මැරුණා. මිනිස්සු පාට ආවා. හැබැයි ඔවුන් බැලුවා ඉන්දියන් රෝ සංවිධානය මේ රටේ කවදා හෝ ඊළඟ දේශපාලන බලයට එන්න පුද්ගලයෙක් කවුද? දැන් රනිල් වික්‍රමසිංහගේ කාලය ඉවරයි. මහින්ද රාජපක්ෂලා කාලය ඉවරයි. නාමල් රාජපක්ෂට තව කාලයක් කියයි. එන්න වෙයිද පුළුවන් කියලා අපි දන්නේ නැහැ. හැබැයි අනුර කුමාර පීක් කරා. අනුර කුමාර පීක් කරලා ඉන්දියාව මොකද්ද කරේ?
ඉන්දියාව අනුර කුමාරව ගෙන්නුවා. ගෙන්නලා වැඩේ හැදුවා. හදලා දෙමළ ඡන්ද ටික උතුර නැගෙන දෙමළ ඡන්ද ටික අරගෙන දුන්නා. ජනාධිපති කරා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඉන්දියාවත් එක්ක ගහපු කතන්දර. එතකොට රනිල් වික්‍රමසිංහ IMF එකත් එක්ක කරපු කතන්දර. ඒ රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ යන්න කලින් NPP ආණ්ඩුව එන්න කලින් පාර්ලිමේන්තුවේ සම්මත වූ ආර්ථික පරිවර්තන පනත අනුව තමයි අද මේ රට දුවන්නේ. වෙනසක් වෙලා නැහැ. IMF එකට අවශ්‍යතාවය අනුව තමයි විදුලි බිල ගණන් දාන්නේ. ඒතර මේ රටේ නිෂ්පාදන ප්‍රොඩක්ෂන් ඉකොනොමි එක මේ රටේ අද තුල සිද්ධ වෙන්නේ නැහැ. IMF ක්‍රියාවලිය තමයි මේ රටේ සිද්ධ වෙන්නේ. ඒතර IMF ක්‍රියාවලිය සිද්ධ වෙන රටක ඉකොනොමි එක ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකට යන්න දෙන්නේ නැහැ. ඒතකොට ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකට යනවා නම් කරන් බිල් පල්ලෙහාට දාලා නිෂ්පාදන ආයතන වල දිරිය දීලා රටේ නිෂ්පාදනය ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල හැදෙන්න ඕන. අද ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ගත්තත් අද එදා නාමල් කරුණාරත්නලා ගොවිතැනට බහලා ගොවියට මොකද්ද කරේ? ගොවිතැන කඩාකප්පල් කරා. කෘෂිකර්මාන්තය විනාශ කරා. ගොවියට කුඹුරට ගහලා වපුරන්න දුන්නේ නැහැ. පොහොර නැහැ, රසායනික පොහොර නැහැ, තෙල් බේත් පොහොර නැහැ කියලා සම්පූර්ණ ගොවියන්ගේ මනස ව්‍යාකූල කරලා විකෘති කරා. ගොවිතැන එපා කරා. අද මේ රටේ කෘෂිකර්මාන්ත රටක් කියලා කිව්වට අද රටින් හාල් ටික ගේනවනේ. එක හාල් ලැටකත් පිට රටින් ගෙන්නන්නේ නැති තරමටනේ මේ රට ස්වයං පෝෂිතයි කියලා කියන්නේ. අද කොහේ ස්වයං පෝෂිත ආර්ථිකයක්? ස්වයං පෝෂිත ආර්ථිකයක් හදනව වෙනුවට IMF එකට අවනත වෙච්ච ආර්ථික ක්‍රමවේදයක් මේ හදාගෙන යන්නේ. ඒතර අපිට පේන දේ තමයි නරේන්ද්‍ර මෝඩිගේ හොඳට මතක තියාගන්න සුවච කීකරු ගෝලයා තමයි අනුර කුමාර දිසානායක. නරේන්ද්‍ර මෝඩිගේ සුවච කීකරු ගෝලයා ඉන්දියානු අවශ්‍යතාවය අනුව ඉන්දියන් රෝ සංවිධානයට ඕන විදියට ප්ලෑන් කරලා පිඹුරුපත් හදලා පත් කරපු පාලකයා තමයි ලංකාවේ ඉන්න වත්මන් පාලකයා අනුර කුමාර දිසානායක. ඔහුව හඳුන්වන්න පුළුවන් ඉදිරියේදී AKD දිසානායක නෙමේ රෝ දිසානායක කියලා. එතකොට අද වෙනකොට මේ රටේ අපි දන්න ප්‍රධාන මර්මස්ථාන ට්‍රින්කොමලි වරාය ආශ්‍රිත ප්‍රදේශ. එතකොට දැන් අද මේ රටේ බල ශක්ති අර්බුදයන් නිර්මාණය වෙලා තියෙනවා. ඉන්දියාව බලා ඉන්නවා මේ රටේ සුළං බලය දැහ ගන්න. මේ රටේ තියෙන හුළඟක් නෑ අපිට. අතට හුළඟක් ඉන්දියාවට අයිති. චීනය අයිති හම්බන්තොට. චීනට අයිති. එතකොට පෝට් සිටියත් අයිති චීනට. ට්‍රින්කොමලි අයිති ඉන්දියාවට. එතකොට මේක ඇමරිකාව දැන් බලන් ඉන්න තාම මොන හරි මේ රටෙන් කෑල්ලක් ගන්න. ඇමරිකාව ඉන්නෝල් වෙන්නේ ඉන්දියාව හරහා තමයි මේක ඒගොල්ලන්ගේ ප්ලෑන් එක. එතකොට මේ தත්ත්වෙත් එක්ක අපි දකින දේ තමයි රටේ ආර්ථික පරිවර්තනයක් වෙන්න නම් රටේ ඉන්න මහා පරිමාණ ආර්ථික නිෂ්පාදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන මිනිස්සු. ඒ මිනිස්සු අදටත් ඉන්නවා. ඒ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ. IMF ප්ලෑන් එකේ එහෙම එකක් නැහැ. ඒතර ඒගොල්ලන්ගේ අපි දැන් අපි ගත්තොත් එම් ප්ලාස්ටික් කර්මාන්තය ගත්තොත් එම් මේ ඊයේ ඉරිදා සත්‍යන්ත පුවත්පතේ ඉරිදා මහාචාර්යවරු ප්‍රකාශ කරනවා අපි බහුතරයක් මේ ප්ලාස්ටික් පිට රටින් ගේනවට වියදම් කරනවා. මේ ඩොලර් මෙච්චර ප්‍රමාණයක් යනවා. ආහාර ගේනවට ආහාර ගේන්නත් යනවා. මේ දැන් අද ගත්තොත් එහෙම බඩිරුමු කරලා පිට රටින් ගේන જાතියක් නෙමේක. අර අනුරාධපුර මොනරාගල පැතිවල බඩිරුමු ඕන තරම් මුළු රටම පවන්න පුළුවන්. හැබැයි එහෙම වැව්වට පවන්න දෙන්නේ නැහැ. ඒක කඩාකප්පල් කරනවා. ගලන්නක ෆුඩ් සිටියට ගිහිල්ලා පිට රටින් ගේන බඩිරුමු කරලා ෆුඩ් සිටියේ දෙනවා. මේක විහිළුවක් නේ. එහෙමනම් ලංකාවේ කෘෂිකර්මාන්තය දිනු කරලා රටේ ඒ කියන්නේ සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා කියන්නේ ඉකොනොමි එක චේන්ජ් කරනවා කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකකට අපි යන්න ඕනයි කියන එක. ඔව් ඒත් මතේ තමයි ටාමික ඇත්තටම තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු මේ රට වෙනස් වෙලා මේක ඉදිරියට ගෙන යයිද කියලා. එහෙම නැත්නම් මේක තවදුරටත් කඩාවැටීම තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා අපි හිතන්නේ. ඉතින් රටේ පුරවැසියන් විදිහට ඔබත් හිතන්න බලන්න මේ රටේ සිද්ධ වෙන්නේ මොනවද කියලා ඉතින් දැනුවත් භාවයෙන් සිටින්න. ඉතින් ඒ වෙනුවෙන් හඬක් නගන්න ඔබටත් අපි ප්‍රකාශ කරනවා. يعني මොකද අර අරගලෙන් පස්සේ මේ ජනතාව පොඩක් නිහඬභාවයක් රැකලා තියෙනවා. මේ ආණ්ඩුව ගෙනියන්න ඕනේ මෙච්චර කාලයක් තව කාලයක් ගෙනියන්න ඕනේ කියලා මතෙත් තියෙනවා. මොකද වෙනස් කරන්නත් බෑ. එම ජනතාව හිතුව මනාපෙට يعني එහෙම වෙනස් කිරීමක් කරන්න අමාරුයි. ඇත්තටම දැන් තියෙන තත්ත්වය අනුව ආණ්ඩුවට විශාල බලයක් ජනතාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයක් මත තමයි තිබෙන්නේ. නමුත් අපි කියනවා ඔබටත් අවදියෙන් සිටින්න කියලා. ඉතින් රාමි බණ්ඩාරත් අපිත් මේ කියන්නේත් ඒ හඬම තමයි, ඒ කතාවම තමයි. ඉතින් ඔබට අපි අද වැඩසටහනින් සමුදෙනවා. අයිබෝන් තව දවසක් හමු වෙමු. ඇත්තටම ඉදිරියට අපි කතා කරමු. අයිබෝන්.